තවත් ඉතිහාස කතාවක් සොයාගෙන යන ගමනක්. ගැමියෙකු පාර පෙන්නනවා. ඉතින් ඉතිහාසයේ සැඟවිලා තියෙන තැනක් සොයාගෙන යන ගමනක්. නුගේගලයාය. ඉතින් ගිහිල්ලා බලමු අපි මොකද්ද තියෙන්නේ එතන කියලා. අඳුරුසේ සැඟවී තිබෙන අපගේ ඉතිහාසය සොයාගෙන යන ගමනක්. ඉන්නක් තියෙනනේ. ඔබට පේනවා ඇති මේ නුගේගලයා කියන එක මම ඉතිස්සලත් වීඩියෝ වල පෙන්නලා තියෙනවා. මේ නුගගස් විච්ච ගල් තලාවක් කියන දේ එදත් මම පෙන්නුවා. මේ අදත් පෙන්නනවා. ඉතින් අපිට සහයෝගය දක්වන අපේ මාමා කෙනෙක්. එයා තමයි පාර පෙන්නන්නේ. මේ යටින් තියෙන පාරවල් දෙක මෙහිලා තියෙන්නේ. මේ උමගේකට යන්න තියෙන පාරවල් මේවා දැන් මෙහිලා තියෙන්නේ. මෙතනට නුගේගලයායේ අර කන්දේ තියෙනවා වගේ තමයි මෙතන. මේ යන්න කාණු වගේ තැන් තියෙනවා. ගහේ හැටියටම කියන්න පුළුවන් නේද මේ කොච්චර පරණද කියලා. ඉතින් මේක උඩින් මේ වහලා තියෙන ගල් තලාවල් නෙමෙයි. නෑ. උඩින් වහලා තියෙනවා වගේ තමයි ගහව මේ තියෙන ගල් තලාවල් ටික. ගලවුඩින් නම් පල්ලෙහාට බහින්න හොඳට පාර තිබිලා තියෙනවා මේ. නේද? ගලවුඩින් නම් පල්ලෙහාට බහින්න හොඳට පාර තිබිලා තියෙනවා. තියෙනවනේ.
මෙතන තියෙන මේ නුග විශේෂයත් ගම්මුන් කිරි නුග කියලාත් කියනවා ඊට අමතරව බුදු නුග කියලාත් කියනවා. ඉතින් ඒ නුග ගහ තමයි උඹග උඩ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ හැමතැනකම පුරාවස්තු කියලා නම් කරලා තියෙන තැන්වල මේ නුගේ ගලයාවේ හැමතැනම රුස්ස නුග ගහක් මේ වර්ගයේ නුග ගහක් තියෙනවා. මෙතනක් තියෙන්නේ උමං කටක්. මේ දිගටම යන්න හැරිච්ච තියෙන උමං කට තියෙන්නේ මේ. වලට පේනවා ඇති මේ කන්ද උඩින් නම් පල්ලෙහාට බහින උමං තැනින් මේ දැන් ආවරණය වෙලා තියෙන්නේ. මේ තැන එක විවරයක් තමයි මේ තියෙන්නේ. තියෙන්නේ යන්න. දැන් වැහිලා තියෙන්නේ. මෙතන තමයි මේ ගල් දුන්න කියලා කියන්නේ. මේ ගල් තලාවට කියන්නේ කොටි ගල කියලා. ඉතින් මෙතන මේ ගල් දුන්නක් කියලා කියන්නේ මේ ගල් උගුලක් ඇත්තට මෙතන තියෙන මේ බලකට බැලුවාන් පස්සේ පේනවා ඇති. ඉතින් මේ යටට දැන් ඉවරේ වහලා තියෙන්නේ. එතනින් යන්න පුළුවන් වෙන තමයි මේ තරම් මේන් දොර මේ තියෙනවා. ඕනට බැලුවාන් පස්සේ පේනවා ඇති. ගල් දුන්නක් කියලා තමයි ගල් දුන්න කොටි ගල කියලා හඳුන්වනවා නේ මාම. කොටි ගල කියලා කියනවා. ඉතින් මේ ගල් උගුල් අහලා ඇති. මේ තැන ඔබලා දන්නව නම් කවුරු හරි අපිට කමෙන්ට්ස් වල සඳහන් කරන්න. නොදන්නදී ඔබලට පෙන්නනවා. නොදොතෙන් අන්ටෝල් ජර්නිසිට් කියලා පෙන්නනවා. ඉතින් මේ වගේ තැන් අමාරුවෙන් හොයාගෙන ඉන්නේ මම. බලන්න බලලා කමෙන්ට් කරන්න ලයික් එකක් දාගෙන මට සහයෝගයක් දෙන්න. ඉතින් තමයි යන්න මේන් දොර තියලා ඇත්තේ. ඉතින් ඊට ඉස්සෙල්ලත් මම උමගයක් පෙන්නුවා මේ නුගේ ගල යායම. මේක වටින්ම එන්න දැන් තියෙනවා. මෙතනමයි මලක් තියෙනවා. බලන්න පේනවා ඇති. ඊට පස්සේ මේ මැකී ගිය ලාංඡනයක් තියෙනවා මේ උඩට යනකොට මේ ගලේ. මේ ගුහාව එතන තෝචි දෙන්න. නැහිලා තියෙන්නේ අන්තරේ. ඉතින් නුගේගල යායේ
තියෙන ගල් දුන නැත්නම් කොටිගල ඔබ වීඩියෝ නරඹන්න නැති. ඉතින් මෙවන් තවත් වීඩියෝකින් ඔබට හමු වෙනතුරු ඔබට සුවදායි දවසක්. මගේ තවත් වීඩියෝ එකක් බලන්න. Untold Journey with Tilak.